පුතේ. අනේ බබා තාපර වලින්න වෙලාවක් නෑ. ඉක්මනට වාහනේ අරගෙන අපි තාත්තා ඉස්පිරිතාලෙට අරගෙන යමු. හරි බුදුමයි නේද බබා? අපේ පැදින් පරිස්සම් කරන්නෙත් එයා. අපේ ජීවිතවල අපේ ආදරණීයම් පරිස්සම් කරන්නෙත් එයා. අනේ ඔව් බබා. හැබැයි මොනවා වුණත් ඔයාලගේ තාත්තා බුද්ධිමත් තීරණයක් අරගෙන නම් තියෙනවා. බුද්ධිමත් තමයි. බුද්ධිමත් නිසානේ මේ වගේ දුවෙක් හැදුවේ. ඔව් ඔව් බුද්ධිමත්. මතකද ඉස්සර? අප්පච්චි මම රෙඩි කියලා පොඩ්ඩක් කතා කරලා එන්නද? හරි වාගිල කතා කරලා එන්න එහෙනම්. මට නම් දැන් පයින් ගිහිල්ලා පා වෙලා බබා තියෙන්නේ. ඔයම් කප්පු හරි වාහනයක් ගන්නකෝ. හරි හරි. පොඩ්ඩක් ඉතින් ඉවසලා ඉන්නකෝ. අපි ඉක්මනින්ම එකක් හරි කරමු. ඉවසන්න කියන්නේ අනේ මටත් ඉවසීමේ කියන සීමාවක් තියෙනවනේ. යාළුවෝ ඉස්සරම ඕවා නිසා කොච්චර නෝන්ඩි වෙනවද කොච්චර ලැජ්ජ කරනද යාළුවෝ මාව. දැන් ඔයාට ඔය කියන දේ ලැජ්ජ වෙන්න මම මොනවද කරලා තියෙන්නේ? වෙන මොකද්ද? මගේ යාළුවෝ හැමෝගෙම කොල්ලොන්ට වාහන තියෙනවා. ඔයාට අමුතර වාහනයක්වත් තියෙනවද? හැමදාම පයින්මනේ යන්නේ. හරි හරි මං දැන් ඔයාට එකපාරක් කිව්වනේ. අනේ පොඩ්ඩක් කියවන්න නැතුව ඉන්න. මම ඉක්මනට මොකක් හරි දෙයක් කරලා වාහනයක් ගන්නම්. තවත් මොන ඉවසන්න තෝයි තමසි මං වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? හැමදාම කරීමට බලාපොරොත්තු වෙන එක විතරයි. මට මේක ඇද වෙලා තියෙන දැන් මට තමුසේ වාද්‍යයක් මට ආයි වැද දෙන්න එපා. අයියෝ බබා. අනේ මේ අදවත් පොඩ්ඩක් ප්‍රශ්නයක් නැතුව ඉමුකෝ. අර එදත් මගුලක් ඇදගෙන ප්‍රශ්නයක් දාන් ගෙදර ගියා. දැන් අදත් උඩට ඒක දෝණි කියන්නකෝ. මේ ඕයි. මට ආපහු තමුසෙත් එක්ක කිසිම කතාවක් නෑ. මට ආපහු අදයක් එන්න එපා. මම යනවා. මේක මෙතනින් ඉවරයි. අප්පච්චි අපි යන්. මොකක් හරි ප්‍රශ්නයක් වුණා නේද? මං හැමදේම දුර තියලා බලාගෙන හිටියේ. අනේ මට තවත් ඕක ගැන කතා කරන්න ඕනේ නෑ අප්පච්චි. මට යව තවත් එපා. දුවේ අපි මිනිස්සෙට දෙයක් නැති වුණාම ඒ මිනිස්සයාව දාලා යන එක නෙමෙයි අපි කරන්න ඕනේ. මේ මිනිස්සයාව අල්ලන් ඉන්න. මොකද ලස්සනම කාලේ ඉන්නේ ඉස්සරහට. යන්න ගිහිල්ලා පුතාට කතා කරන්න. ඇයි බැරිද? පුතේ 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 පොඩ්ඩක් මෙහාට එන්න. විම බලාගෙන ඉන්න ඕනේ නෑ පුතේ. මගේ දුව වෙනුවෙන් මං සමාවිල්ලන්න. අනේ ඒකට කමක් නෑ තාත්තේ. පුතේ පුතාට මං අද දෙනවා මං පුංචි කාලේ ඉඳන් පරිස්සම් කරපු මගේ වටිනම දේ. මේ ඉන්නේ මගේ ගමන් සගය. පුතා මේක තියාගෙන දුවත් එක්ක ඉස්සරහට ලස්සන ජීවත් වෙන්න. ලස්සන තැනකට එන්න කවදා.